Welcome to Candy Times. අපි නැවතත් the core school rugby division matches වල analysis එකත් එක්ක සම්බන්ධ වෙනවා. අපි week 1 and week 2 කරා. අපි week 3 උත් Dr. දුමින්ද ඩිසිල්වත් එක්ක සම්බන්ධ වෙනවා. පටන් ගන්න ඉස්සෙල්ලා මම කියන්න කැමති audience එකට අපිව subscribe කරන්න. ඒක ගොඩක් helpful වෙනවා. like කරන්න, share කරන්න. Right. Dr. දුමින්ද ඩිසිල්වා, welcome to Candy Times. මං හිතන්නේ අපි හොඳ ඇනලිසිස් එකක් කරා week 2 වල. ඉතින් week 3 එකටත් අපි ඉස්සරහට යන්න බලාපොරොත්තු වෙනවා. මං හිතන්නේ වැඩි වෙලා ගන්න නැතුව අපි dive in කරමු. A premier investment in Nuwara Ilaya, presented by Dream Property Solutions. Prime location, just 5 minutes from Gregory's Lake. 15 spacious rooms and suites designed for pure comfort. From sophisticated deluxe rooms to elite guest suites. Featuring an exclusive rooftop penthouse and 2 super deluxe suites. Modern ensuite bathrooms with high-end premium fittings. Enjoy the in-house restaurant with stunning panoramic views. Cozy lounges and unique attic spaces for a premium stay. 33 purchase, clear titles, no loans, and high ROI potential. Own this dream property. Contact us today for a private viewing. week 3 එකේ තිබ්බ හොඳම මැච් එක මං හිතන්නේ සයිරා versus Royal 29-26. සහිරා මං හිතන්නේ 60 years වලට වැඩිය කාලයකින් තමයි Royal beat කරන්නේ. ඉතින් ඩොක්ටර් දුමින්දගේ thoughts මොනවාද ඒ ගැන? ඔව් මං හිතන්නේ සීසන් එකේ දැන් වෙනකොට තියෙන ලොකුම අප්සෙට් එක තමයි සහිරා රොයල් බීට් කරන එක. ඉතින් මමත් මගේ මම දැන් රග්බි වල අවුරුදු 40ක් විතර ඉන්වෝල්ව් වෙලා ඉන්නවා ප්ලේයර් සහ අනික් අංශ වලින්. නමුත් කවදාකවත් දැක්කේ නැහැ සහිරා බීට් කරන රොයල් අවුරුදු 40ක් විතර. ඉතින් මේක 60කට ඉස්සරහ කලින් වෙච්ච දෙයක්. ඒත් එක්කම සහිරා මේ පාර මම හිතන්නේ සීසන් එකට එන්ටර් වෙනකොට ඒගොල්ලන්ගේ ෆිසිකල් ස්ට්‍රෙන්ත් එක හැම මැච් එකෙම පෙන්නුවා. ඉතින් ඒක තමයි මම හිතන්නේ රොයල්ට හිතා ගන්න බැරි වුණේ. මම හිතන්නේ අන්ඩර් එස්ටිමේට් කරා කිව්වොත් හරි සයිරා වල තියෙන ෆිසිකල් ස්ට්‍රෙන්ත් එක. ඒ වගේම ලයින් අවුට්ස් වල ඒගොල්ලන් ඩොමිනේට් කරපු විදිය රොයල් ලයින් අවුට්ස් උත් සෑහෙන ටර්න් ඕවර් කරන්න පුළුවන් වුණා. ඉතින් ස්ක්‍රම්ස් වල අපි දන්න විදිහට දැන් ෂව් කරලා බෝල ගන්න බෑ ඉස්සර වගේ. Oh, I would love to play with the late 60s. And I played sevens under Idris Kumarasamy. I was at Trinity in the 1950s, which was considered the golden era of Trinity rugby. When we first played first 15 for Royal, I played in the CRB team. Voices of the golden era. Preserving identity, powering progress. So line out plays a major factor in rugby, in school rugby especially. So ඔයගොල්ලන්ගේ line out හරියට තිබ්බේ නැත්නම් ගේම් එකක් දිනන්න බෑ. ඉතින් ඒ වගේම back line එකේ strength එක ඒගොල්ලන්ගේ win threes ලගේ තියෙන speed එක ඒ ඔක්කොම effect වුණා මේ win එකට. ඒ වගේම තමයි Royal අපි දැන් මේ match එක පැවතුණා කියලා Royal කවදාවත් අපි අතාරින්න හොඳ නෑ මේ season එකෙන්. They are a team, if you look at the entire history, they don't win these matches, early matches, with big margins. Very rarely you see. ඒගොල්ල හැම වෙලාවෙම ලකුණු 2න් 3න් 4න් දිනන ටීම් එකක්. ඒගොල්ලන්ගේ හරියට පීක් වෙන වෙලාවල් තියෙනවා සීසන් එකේ අන්තිමට. ඉතින් ඒක ඒගොල්ලන්ගේ ගිය අවුරුද්ද බැලුවත් අපි ට්‍රිනිටි ලීග් එක දිනලා බ්‍රැඩ්බි එක පරදිනවා. ඉතින් ඒ වගේ දේවල් අපි දැකලා තියෙනවා. රොයල් හරි අන්ප්‍රෙඩික්ටබල් ටීම් එකක්. අන්තිම විනාඩි 10-15 බැලුවොත් how they came back was fantastic. තව විනාඩි 5ක් තිබ්බනම් සයිරා පරදින්නත් ඉඩ තිබ්බා. ඉතින් that's the spirit of Royal. ඉතින් Royal මේකින්ද අපිට මෙතනින් මේක පෙරදුනා අයින් කරන්න බෑ. I'm sure they still have the they still can come to the top tier team. And අපිට හොඳ රග රොයල් ගේම් බලා ගන්නත් පුළුවන් වෙයි. Dr. De Silva කියන විදිහට they'll have some cards up their sleeves for the future games. Right. next match එක මං හිතන්නේ momentum එකක් තියාගෙන එනවා St. Peters 65-21 against Prince of Wales.
ඉතින් අන්බීටන් ස්ට්‍රීක් එක තියාගෙන යනවා හොඳ රග්බි ටිකක් ප්ලේ කරනවා your thoughts ඉතින් මේක මං හිතන්නේ ලීග් එකේ ටොප්ම ටීම්යක් කොයි සෙන්ට් පීටර්ස් දෙන් ප්‍රින්ස් ඔෆ් වේල්ස් දැනට පල්ලෙහාම ඉන්න ටීම් එකකුයි තමයි ස්ට්‍රෙන්ත් වයිස් ගත්තොත් අපිට පේන්නේ ඉතින් මේ රිසල්ට් එක අපි කොහොමත් දන්නවා ඉතින් නමුත් සෙන්ට් පීටර්ස් හොඳ ස්ට්‍රක්චර්ඩ් රග්බි ප්ලේ කරනවා මුඩන් රග්බි ප්ලේ කරන ටීම්යක් මේ අන්තිම අවුරුදු 5 බැලුවොත් ඉතින් ඒ දේම අපිට ඩිස්ප්ලේ වුණා ප්‍රින්ස් ඔෆ් වේල්ස්ට මං හිතන්නේ මට මතක විදිහට මේ පළවෙනි පාර හෝ ලීග් එකට ආපු ඉතින් they have a very long way to go in terms of A division league rugby ඉතින් ඒගොල්ලන්ගේ ඒ හැම මැච් එකේම තියෙන strengths and weaknesses බලලා they should play to their potential නැත්තම් ඒගොල්ලන්ට ගොඩාක් දේවල් කරන්න බෑ අනික් teams වගේ ඉතින් I hope the coaches will look at the strength and weakness of the other teams their coaches need to do a lot of analysis on other teams and කොහොම හරි හොඳට compete කරන level එකක් තමයි Prince of Wales හදා ගන්න ඕනි St. Peters of course will be another title contender for the 2026 league title and we saw one player scoring hat-trick of tries ඉතින් ඒකෙන් පේනවා කොච්චර strength එකක් කොච්චර skill level එකක් මේ players ළඟ තියෙනවද කියලා so they have played brilliant rugby during the first and the second week also so they are a team to watch in the league they'll top the group as well according to my understanding Thank you. Next match was Manghitane St. Joseph's Mahanama 41-25. St. Joseph's momentum එකක් ටිකක් තියාගෙන ඉන්නවා කියන්නේ they have their losses and wins මේ ඩොක්ටර් දුමින්දට හිතන විදිහට මේ ටීම්ස් දෙක ගැන මොකක්ද හිතෙන්නේ? St. Joseph ගත්තොත් අපි week 1 week 2 වල හරි මම settle වෙලා නැහැ වගේ තමයි දැක්කේ but when you look at this game, they are a bit settled considering the opponents also. I think ඒගොල්ලන්ට ඕනි වෙලාවට ඒගොල්ලන්ට හොඳට ගන්න පුළුවන්. So I saw the 3 matches, they play in patches. So they need to be more consistent in entire game because they have the size, they have the speed also in their backline. So I see that they are not combining together. They need to look at the errors that they made throughout the 3 matches and correct them. So මං හිතන්නේ ඒවා බොහොම පොඩි errors හරියට හදා ගන්න පුළුවන් හරි structure එකේ ගියොත්. ඉතින් ඒකින්දා they can be a dominating team if they correct these things in the next few matches. මහානාමත් එක වෙලාවකට සෙල්ලම් කරනවා ගොඩාක් පැචස් වලට තමයි ඒගොල්ලන්ගේ තියෙනවා එක එක ප්ලේස් වලදී ඒගොල්ලෝ හොඳට කරනවා මම හිතන්නේ හරියට ප්‍රැක්ටිස් කරපු ප්ලේස් ටික හරියට වෙනවා ඉතින් ඒක good sign එකක් ඉස්සරහට යන්න මම හිතනවා ඒගොල්ලෝ මේ දේවල් බ්‍රෂ් අප් කරගෙන ඉතුරු මැචස් වලට එන්ටර් වෙයි කියලා හොඳට මීට වඩා හොඳට Next match Wesley Ananda 36-18 Wesley අපිට පේන විදිහට like හොඳ රග්බි ටිකක් ප්ලේ කරනවා ඒගොල්ලන්ගේ ඩිසිප්ලින් එක එතකොට කමිට්මන්ට් එක ඩොක්ටර් දුමින්ද Wesley if you look at the season they are also playing structured modern rugby හොඳ මම හිතන්නේ හොඳට කෝච් වෙලා තියෙන ටීම් එකක් හොඳ coachable players ලා ඉන්න ටීම් එකක් කිව්වොත් මම හිතන්නේ මං හරි බැලුවොත් full back fly half ඊට පස්සේ forwards ලා ඒ හැමෝම හොඳට කම්බයින් වෙලා ගහන ටීම් එකක්. ඉතින් මේගොල්ලෝ ගැන වැඩිය හෙඩ්ලයින්ස් වලට එන්නේ නැති වුණාට they will I'm sure that they will top the group. ඉතින් හැම ඩිපාර්ට්මන්ට් එකම හොඳයි. හරියට modern rugby වලට එන්ටර් වෙලා ප්ලේ කරන විදිහක් තමයි වෙස්ලි වලින් පේන්නේ. line speed then in terms of defense ඒගොල්ලෝ up වෙනවා line breaks වල ඉන්නවා හැමතැනම
ball එක හොඳට move වෙනවා, which is very important when you get into the top tier to contest among the other teams, like teams like Trinity and St. Peter's. So they're a threat to the other teams in the next few weeks, and they are playing brilliant rugby at the moment. Then in terms of Anand, if you look at their past, they have come a long way and they are playing structured rugby. I think they are settled compared to the last two games we saw. So they will come with vengeance with the other teams definitely, and will be a threat to other teams. Ananda work එක ටීමයක්වත් lightly ගන්න එපා, because they are a balanced team, and especially their captain is playing a super game. So one player to watch in the season also, and අනික් departments උත් සෑහෙන හොඳට match by match they are improving. So next 3 matches you need to be watchful of Ananda. මං හිතන්නේ next match එක St. Anthony's versus DS 21-19. ඒකත් පොඩි unpredictable ගතියක් තිබ්බා second half එකේ තමා මං හිතන්නේ St. Anthony's score කරේ victory එකට score කරේ. ඉතින් ඩොක්ටර් දුමින්ද හිතන විදිහට මේ teams දෙකේ කොහොමද level එක? St. Anthony's, I think I'm also trying to figure out what's the problem with them, because like the last week they play patch rugby තමයි ගහන්නේ. එක වෙලාවකට ගහන හොඳට, එක වෙලාවට හොඳටම ගහන්නේ. ඉතින් මේක මම හිතන්නේ මීට වඩා coachesලා සැලකිලිමත් වෙන්න ඕනි මේ players ලා ගැන. game plan එකට stick වෙන්න කියලා කියන්න ඕනි. මට පේනවා game plan එක කරන වෙලාවට ඉතා හොඳට කරනවා. නමුත් game plan එකෙන් පිටට ගියාට පස්සේ ඒගොල්ලෝ මොනවද කරන්න කියලාවත් දන්නේ නැහැ. Because they have the size. මම ඉස්සෙල්ලා කිව්වා වගේම ඒගොල්ලන්ගේ size එක තියෙනවා මේ ඕනිම team එකක් match කරන්න. මොකද ඒ කරන players ටික ඒගොල්ලෝ හරියට කරනවා. ඉතින් මීට වඩා practice වලදී set pieces වල how they behave, how they play, you need to be 100% sure about it. මට පේන්නේ මෙතනින් පේන්නේ players ලා අතර believe කරන්න නැති ගතියක් තමයි තියෙන්නේ. So if you believe your next player that he will do better than you, or he will do his job, because job roles needs to be understood by the players. So that is the problem I think I see from them. I'm surprised with DS performance, because if you take during the last 5 years, I have never seen a huge drop in performance in terms of DS. So they need to get to the drawing boards and play according to the game plan, because they have players. Because I have noticed one player from his small days, and I have told many people that he'll be a super Sri Lanka player one day, because his structure and everything is there. මම හිතන්නේ යාට කියන්නේ කලු හරි කියලා කවුරු හරි කලු කියලා කියන්නේ මේ center ගන්න, if I'm not mistaken. So ඒ වගේ හොඳ players ලා ඉන්නවා. So they need to get together. I think at each point now they what they have to do is match එකක් ගහලා මොකක් හරි breakdown එක එනකොට they need to regroup and discuss. Regroup කියන්නේ මුළු team එකම එකට ඇවිල්ලා කරන එකක් නෙමෙයි. ඒ departments වල first 5 එකට regroup වෙන්න ඕනේ පොඩි break එකක් අහම, then the half back number 8 fly half 8 ටික, then the back line. So they need to talk to each other and give them confidence. Now they have a problem of not having confidence පළවෙනි match දෙකේ තියෙන result එකත් එක්ක. So they need to play more focused rugby going forward if they are to be a competitive team. මං හිතන්නේ next match was also a superb match. අපි හොඳ rugby දැක්ක Trinity සුමංගල. Trinity 39 සුමංගල 0. සුමංගල ස්කෝර් කරේ නැති වුණත් මං හිතන්නේ අපි දැක්ක විදිහට ඒගොල්ලෝ ට්‍රිනිටිටත් ඊට වැඩිය ස්කෝර් කරන්න chance එකක් දුන්නේ නැත්ද එහෙම කියලා පොඩි question mark එකක් තියෙනවා. ඩොක්ටර් ඩිසිල්වාට හිතන විදිහට මොකක්ද එතන උනේ? සුමංගල අපි මේ මැච් එකේ හිතුවා මීට වඩා performance එකක්
කරයි කියලා. නමුත් ස්කෝර් ලයින් එක කියන්නේ නැහැ. නමුත් ඒ ගහපු රගවල අපි දැක්ක සුමංගල මීට ඉස්සෙල්ලත් හරි ස්ට්‍රක්චර්ඩ් රග්බි වලට එන්ට වෙලා තියෙනවා කියලා. ඉතින් ඒක තමයි වෙන්න ඕනි. ස්කෝර් ලයින් එක කිව්වේ නැතත් ඒ ගහපු ඒගොල්ලෝ කරපු ඒ moves වල අපි දැක්කා dominance එකක්. ඉතින් Trinity by far the best team when you consider the 3 weeks in the league, how they play. So it was a challenging match for Sumangala. මං හිතනවා සුමංගල ස්කෝර් ලයින් එක 0 වුණාට ඒගොල්ලෝ ඒ කරපු moves only thing is they couldn't finish properly. ඉතින් ඒ finishing touches තිබ්බේ නැහැ. මම හිතනවා ඒ ටික brush up කරගත්තොත් ඒගොල්ලන්ට ඉතිරි match වල ලොකු තරංගයක් දෙන්න පුළුවන් කියලා. මොකද මම දකිනවා ඒගොල්ලන්ගේ parents-ලා එතකොට principal විශේෂයෙන් මැච් එක ඉවරලා කවුරු හරි බැලුවොත් එහෙම පේනවා මේ කොච්චර මොටිවේට් කරනවද කියලා මේ ළමයි. ඉතින් which I have not seen from the other teams කරනවා ඇති, but these are things that you can see when you look at after the match especially. ඉතින් ඒ මොරාල් එකම ඇති. ප්‍රින්සිපල් කෙනෙක් ඇවිල්ලා තමන්ගේ ළමයිව මොටිවේට් කරලා පිටට තට්ටුවක් දාලා යන එක well done කියලා බදා ගන්න එක, it's a huge thing for a player. Right, දැනුත් අපිට කරත් අපිටත් ඒක මොටිවේට් වෙනවා. ඉතින් in that aspect they are together, you can see there, so I'm sure they will come strong in the next few matches. And Trinity ගත්තොත් super performance මම හිතුවා ස්කෝර් එක මීට වඩා වැඩි වෙයි කියලා. But look at their scrum, the set pieces, how they behave, the lineouts, then in terms of open play, how they play, how කිසිම selfish ගතියක් අපිට පේන්නේ නැහැ. හරියට pass කරනවා. They have done lot of training, lot of training with timing. හරි වෙලාවට හරි තැනට pass කරනවා. සමහරවිට බය හිතනවා මේ pass එක අල්ලගන්න කවුරුත් නැති කියලා. But you see somebody is there to catch the ball. So their combination is fantastic. So they'll be a threat to all the other teams, and they will dominate in the league going forward also. Next is Kingswood Thurston. Thurston won 25, Kingswood 21. මං හිතන්නේ ඩොක්ටර් කිංස්වුඩ් රග්බි ගැන ලොකු කතාබහක් යනවා. ඉතින් ඩොක්ටර් ඩිසිල්වට හිතන විදිහට මොකක්ද ඒගොල්ලන්ගේ ස්ටේටස් එක ඉම්ප්‍රූව් වෙන්නේ කොහොමද? And Thurston also. Kingswood වල මම දකින්නේ their decision making their problem. මොකද අපි කියමුකෝ රක් කරගෙන යනවා කියලා, රක් කරගෙන ගිහිල්ලා අපිට පේනවා ස්කෝර් කරන්න තියෙන තැන. අපි එළියට පාස් කරනවා. ඊට පස්සේ අපිට හොඳට එළියට දුවලා සෙල්ලම් කරන, මොකද ඒගොල්ලන්ගේ හොඳ සෙන්ටර්ස්ලා කිංස්වුඩ් කියන ටීම් එක හැම වෙලාවෙම ස්පීඩ් තියෙන ළමයි ඉන්න ප්ලේයර්ස්ලා ඉන්න ටීම් එකක්. ඉතින් ඒ එළියට යන බෝලේ අපි දකිනවා හිට්ස් වැඩි මැදදී. ඉතින් ඒ වගේ ඒගොල්ලන්ගේ ස්ට්‍රෙන්ත් එකට ගහන්න නැති පාටක් තමයි පේන්නේ. මොකද ඒගොල්ලෝ අවුරුදු කීපයක් හොඳට සෙල්ලම් කරලා නැහැ දැන්. ඉතින් ඒගොල්ලන්ගේ මේ කොන්ෆිඩන්ස් ලෙවල් එක තමයි මදි. ඒගොල්ලන්ගේ ස්කිල් ලෙවල් එකේ මම දකින්නේ ලොකු ඩිෆරන්ස් එකක් තියෙනවා කියලා. මොකද අපි දැකලා තියෙනවා අවුරුදු අන්තිම අවුරුදු 5 හොඳ ශ්‍රී ලංකා ප්ලේයර්ස්ලා එනවා. ඉතින් එහෙමනම් ශ්‍රී ලංකා ප්ලේයර්ස්ලා බිහි වෙන්නත් බෑනේ. ඉතින් ඒකින්ද මං හිතන්නේ එකක් තමයි කොන්ෆිඩන්ස් බිල්ඩ් කරන්න ඕනි මේ ප්ලේයර්ස්ලා අතර. මොකද මම දැක්කේ තමයි හොඳට සෙල්ලම් කරන වෙලාවල් තියෙනවා very poor decision එකක් හින්දා ඒ මොමන්ටම් සම්පූර්ණයෙන් යනවා. ඉතින් මේගොල්ලන්ගේ තියෙන්නේ මේ කොන්ෆිඩන්ස් බිල්ඩ් කරන්න. ඒකයි අර ඉතුරු ටික යන්න ෂුවර් නැහැ. අපි කියමුකෝ ෆේසස් 7ක් 8ක් ගියොත් 10 වෙනි එක රක් කරලම යන්න ඒගොල්ලන්ට කොන්ෆිඩන්ස් නැති ප්‍රශ්නයක් තමයි තියෙන්නේ. ඉතින් they need to build their confidence, and if they build confidence even during the next matches they can be a different team. Thurston, even in my previous discussion I said they are a threat to all the other teams. They are being coached well. I think a structured කවදාවත් නැති structured rugby සෙල්ලම් කරනවා.
They are very, very physical up front, and they have that confidence which the Kingswood doesn't have. ඒගොල්ලෝ ගොඩක් දේවල් කරන්න හදනවා. ඒ මොකද ඒගොල්ලෝ ගොඩක් දේවල් කරන්න හදන ඒ ප්ලේයර්ස්ලා කොන්ෆිඩන්ස්. මම හිතන්නේ ඒක ප්‍රැක්ටිස් එකේ තියෙන විදිහක්. කෝච් මම හිතන්නේ ඒ ප්ලේයර්ස්ලටත් ඒගොල්ලන්ට ඕනි ඩිසිෂන් එක අරගෙන සෙල්ලම් කරන්න ඉඩ දීලා දිනවා. ඒක තමයි අපිට පේන්නේ තර්ස්ටන් කවදාකවත් ගොඩ කාලයකට පස්සේ ටොප් ලෙවල් රග්බි ප්ලේ කරනවා. ඉතින් ඉස්සරහටත් තර්ස්ටන් මේ විදිහට ගියොත් I should say they'll be a unfortunate team. මේ ලීග් එකේ ෆස්ට් එකට නැති එක. Unfortunate way කියලා එක තමයි මම හිතන්නේ මොකක් හරි දෙයක් වෙලා. So they are continuation එක තියාගෙන යන්න ඕනේ. එහෙම continuation එක තියාගෙන ගියොත් they can be a threat to any top team in that group. Next is St. Thomas's Science. Science මං හිතන්නේ හොඳ ටීම් එකක්. අපි ශ්‍රී ලංකන් ප්ලේයර්ස්ලත් Dr. ඩිසිල්වා කිව්වා වගේ Kingswood ඒගොල්ලොත් ගොඩක් ශ්‍රී ලංකන් ප්ලේයර්ස්ලා ප්‍රොඩියුස් කරලා තියෙනවා. But St. Thomas's is giving a very good fight. කියලා I think 41-13. So according to Dr. De Silva, what is your analysis? Yeah, St. Thomas ගත්තොත් first match එක it's shocking news, but then they progress very well to the second week, and this week also they show that they are a team to watch. So ඒගොල්ලෝ හොඳට ඒ mistakes ටික බලාගෙන හරියට ඒගොල්ලන්ගේ strengths වලට සෙල්ලම් කරනවා. because their team is equally good as other teams in terms of physical strength. I think they have, if I'm not mistaken, 4 to 5 colorsmen of 3 years or more. Back එකෙත් ඉන්නවා, line එකෙත් ඉන්නවා. මම ඉවරදී නම් මට මතක විදිහට ඉස්සර සීසන් වලට ගිහලා බැලුවොත් senior players ලා ඉන්නවා. Now the senior players has to come into play, and they need to show that they are in front and lead the team. So their leadership team is very, very important when you have a big loss in the first game. So I think they are showing that capability and the potential. They have, and they are in the most toughest group. If you consider the 3 groups, they are in the most toughest group with Saira, then Royal, St. Thomas, and Thurston. So they all play very well, and if they were in another group, they would have had a easy path to go into the tier 1. So we will see good rugby in the future from St. Thomas's, definitely, because I think they have got their act together. Science, in terms of science, is they are also playing in patches like in Kingswood. I think they have not got their act together yet. I see that their structure is not the great, and their confidence level, they have issue because they are not finishing well. So they need to look at how to finish well, like Kingswood in the coming matches. Right. Last match. Isipatana Lumbini 33-6. ඉතින් ලුම්බිනි B ඩිවිෂන් වල ඉඳලා ඇවිල්ලා ඉසිපතනට ඒ වගේ ෆයිට් එකක් දෙනවා කියන්නේ මම දන්නේ අපි හිතන විදිහට ඒක ඉම්පෝටන්ට් ගේම් එකක්. Dr. De Silva. Isipatana is always a top team to watch in a league, and they are recycling the line speed, their strength in the line that Lumbini couldn't match with them. So that was the issue with Lumbini. Not that they are just another team, they are a good team. That's why නැත්තම් එහෙම හොඳ නැත්තම් මේ score lines 50ට 60ට වඩා උඩින් යන්න තිබ්බා. So their defense wise they have done their best part, but in terms of having ball we didn't see that much of ground gaining and territory management with Lumbini. So if ඒගොල්ලෝ බලා ගන්න ඕනි ඊළඟ මැචස් වල තමන්ට හම්බෙන බෝලේ හරියට පාවිච්චි කරන්න. ඉතින් ඊට පස්සේ ග්‍රවුන්ඩ් ගේන් කරලා සෙල්ලම් කරන්න ඕනි හැම වෙලාවෙම ඔපෝනන්ට්ගේ 40 එකෙන් එහා ප්ලේ කරන්න තමයි බලන්න ඕනි අනිත් තැන් වල. So you have to be very, very tactical with a proper game plan. So Isipatana is one of the best in the league at this moment.
they I think their challenge will be to beat Trinity in the coming weeks. So that should be their plan. That should be their focus, and I'm sure that they will be in the top tier category also for the league. ඉතින් අර තියෙන ඩිෆෙන්සිව් පවර් එකයි ඊට පස්සේ විශේෂයෙන් ඒගොල්ලන්ගේ බැක් ලයින් එක very strong when you compare with other teams. So they have runners who can score a 70 meter, 80 meter, or even from their goal line. They have players to score, run and score. So their skill level at the top level. So we will see much more intense games in the next weeks when Isipatana is playing against other teams. Thank you very much Dr. De Silva. මං හිතන්නේ ඒක ගොඩක් හොඳ ඇනලිසිස් එකක්. ඉස්සරහා මැචස් වලට teams වලට ගන්න හොඳ points ටිකක්. So thank you again, and අපේ audience එකටත් අපි thank කරනවා. නැවත කියනවා subscribe කරන්න, like කරන්න, share කරන්න. අපි නැවත Dr. De Silvaත් එක්ක week 4 වලින් හම්බෙමු. Thank you.